මේ වෙලාවේ මේ අතුල තිලකරත්න කියන පුද්ගලයා සම්බන්ධයෙන් සමාජගත කරලා තියෙන ප්‍රශ්නය තමයි මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිව්වායයි සලකමින් මාධ්‍යවල පළ වෙනවා මේ තැනත්තා රටින් පලා ගිහිල්ලා තියෙනවා ගමෙන් ගිහිල්ලා තියෙනවා අනුරාධපුර ප්‍රදේශයේ ඊයේත් සොයනවා කියලා. නමුත් ඒ කිසිදු අවස්ථාවක මේ තැනත්තට කිසිදු දැනුවත් වීමක් කරලා තිබුණෙත් නැහැ. අද දිනත් වරෙන්තුවක් නැහැ. අද දිනත් සුපුරුදු පරිදි අද දින අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ පැවති නඩුවට ඒ නඩුවෙත් පැමිණිල්ල කාර්යවශයෙන් වෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒතකොට ඒ නඩුවටත් පැමිණියා. ඒ නඩුවට පැමිණිලා අද පැවති විශේෂ නඩුවටත් සහභාගී වුණා. ඒ සහභාගී වෙච්ච වෙලාවෙදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ තැනත්තගේ අවම වශයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍යයි කිව්වෙත් නැහැ. සක්කරුවෙක් විදිහට නම් කරලත් නැහැ. ඒ තියෙද්දි තමයි මෙවැනි ආකාරයට මාධ්‍යවල මේ තැනත්තා සම්බන්ධයෙන් මේ අතුල තිලකරත්න යන පුද්ගලයා සම්බන්ධයෙන් මෙවැනි ආකාරයේ ව්‍යාජ පුවත් පළ වෙන්නේ. ඒ හේතුව නිසා තමයි අපි මේ අතුල තිලකරත්න සැකරුවෙන් පෙනී සිටින්නේ. ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ. මොකද ඔහු කිසිදු අවස්ථාවක ඔය කියන ආකාරයේ මාධ්‍යවල බලන ආකාරයේ කිසිදු පලායමක් ගිහිල්ලා නැහැ. හැමදාම ගරු අධිකරණයේ පවතින නඩු වලට පෙනී සිටියා. අද දිනත් පැවතින නඩුවට මෙච්චර මෙවැනි ආකාරයටත් මාධ්‍යවල මේ විදිහට ව්‍යාජ පුවත් පළ වෙලා තියෙන අවස්ථාවේදී ඔහු සාමාන්‍ය පුරවැසියෙක් විදිහට ගරු අධිකරණයට පැමිණ සිටිනවා. ඒ වගේ විශේෂ නඩුවකට සහභාගී වෙනවා. අද පැවතින නඩුව 55624 අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවේ එහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමයි පැමිණිල්ල වෙන්නේ. ඒතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොඳටම දන්නවා අද ඔහුට විරුද්ධව අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ අනුරාධපුර නඩුවක් පවතින බව. එසේ තියෙද්දි තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවා යයි සඳහන් කරමින් මාධ්‍යවල යම් පුවත් පළ වෙන්නේ. මොකද තැනත්තා පලා ගියපු තැනැත්තෙක් විදිහට. ඇත්තටම මේක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ඒ වගේම අපිට එහෙම හැංගෙන්න බෑ. මොකද අපිට මහාධිකරණ නඩු 8ක් තියෙනවා. එතකොට අපි මේ වන විට සෑම දිනකම අධිකරණ පැමිණිලා තියෙනවා. අද දිනේදීත් අතිරේක මහේස්ත්‍රාත් නඩුවක් පැවතුණා. එම නඩුවටත් පැමිණියා. ඒ වගේම අද දින කැඳනද විශේෂ නඩුව අවස්ථාවෙත් අපේ අධිකරණයේ අපි පැමිණ සිටින බවට දැනුම් දීමක් කරා. ඒ වගේම මහාධිකරණයේ මීට පෙර 6.2, 6.3, 6.4 කියන දවස් තුනේම පෙනී සිටියා. ඊට අමතරව කිව්වොත් මෙම සැකකරු මෙම නඩු සඳහා අපතබල තියෙනවා තමන්ගේ පවුලේ අය. ඒ වගේම අපි සෑම දිනකම බන්ධනාගාරයේ සිටි අවස්ථාවල ඉදිරිපත් කර නොහැකි වුණොත් හැර සෑම අවස්ථාවකම අධිකරණයේ පෙනී ඉඳලා තියෙනවා. ඒ නිසා මේ තරත්තා මේ මගහැරියා කියන කතාව සම්පූර්ණ සත්‍යයක්. ඒක මෙහෙමයි. දැන් අපි ඇත්තටම මේට වන්දිර දාන දඬුවම 2025 ලබා දෙනවා. ඒතර ඒ දඬුවම වන්දිය නොගෙවීම මත වන දඬුවම ඉදිරියට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඉතින් ඊට පස්සේ ඒ චක්‍රලේඛ මත ජනාධිපතිවරයාගේ චක්‍රලේඛ මත බන්ධනාගාරය තුල සිද්ධ වුණු සිදුවීමක් තුල අපිට ඒ නිදහස ලැබෙනවා. ඒතකොට අපි අධිකරණයට දැනුම් දෙනවා 6.4 දිනදී ඒ කරුණ. ඒතර අපිට තියෙන්නේ අපිට මාස 6ක සිරදඬුවමක් තමයි තියෙන්නේ. ඉතින් අපිට මේ නඩු 8ක් තියෙන අපිට මේ මාස 6ක සිරදඬුවම වෙනුවෙන් මේ වගේ මහා කුමන්ත්‍රණයක් කරලා ලබා ගන්න පුළුවන් ජයග්‍රහණයක් නැහැ. ඇත්තටම මාස 6ක සිරදඬුවම විඳින අපිට හොඳයි. ඒ නිසා එතන අපි විසින් කියන්නේ අපේ පාර්ශවයෙන් කරලා අපිට ගන්න පුළුවන් දෙයක් නැහැ. මොකද මාස 6ක් සිරදඬුවම් විඳින එක කියන එක මේ නඩු 8ක් තියෙන අපිට ඊටාම් පොඩි දෙයක්. නමුත් මම කියන්නේ මේ අතුල් තිලකරත්න සම්බන්ධයෙන් වන මේ ප්‍රචාර තුලින් ඔහුට පවතින නඩු මහාධිකරණයේ 8යි තියෙන්නේ. ඔහුට දැඩි අගතියක් වෙනවා. ඔහු සම්බන්ධයෙන් වන මේ ඊට වඩා වෙනස් ප්‍රචාරය තුලින් ඔහුගේ නඩුවලට වලදී ඔහුට අගතියක් වීමට බලපානවා මේ මාධ්‍ය වලින් දක්වන ඒ කරුණු. ඒ නිසයි මම මේ කරුණු ප්‍රකාශ කළේ. ඒ කියන්නේ අද දින පවා ප්‍රධාන පුවත්පත්වල පළ වෙලා තිබුණා ඔහු රටින් පලා ගිහිල්ලා ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසුවා ඔහු පදිංචි නිවසේ නැහැ ඔහු පලා ගිහිල්ලා කියලා. ඉතින් ඒ වගේ කරුණු දැක්වුවන් පස්සේ මොහු සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් අධිකරණය තුල මේ හැමදාම අධිකරණයේ පෙනී සිටපු හැම නඩුවකටම හැම වාරයකදීම පෙනී සිටපු කෙනෙක් සම්බන්ධයෙන් ඊට වඩා විශාල වෙනස් ප්‍රතිරූපයක් නිර්මාණය වෙනවා. ඔහු අද දිනත් අධිකරණයේ පැමිණියා. ඉතින් ඒ කරුණ තමයි නිවැරදි කරන්න අවශ්‍ය වුණේ අපිට. එහෙම නැතුව ඔහු නිවැරදි කරන්න නෙමෙයි. නමුත් අපි කියන්නේ මේ අධිකරණයට පැමිණීම සම්බන්ධයෙන් ඒ කරුණ අසත්‍යයි කියලා. ඔව් ඒ තුලින් වෙන විශාලම අගතිය තමයි ඔහුට පවතින අනෙත් නඩුවලට මෙවැනි කරුණක් සමාජගත වීමෙන් වන හානිය. ඒ තමයි ප්‍රධාන වශයෙන් අගතියක් වෙන්නේ. මොකද මාස 6ක සිරදඬුවමක් තමයි අවතර තිබුණේ. ඉතින් ඊට ඒ මාස 6ක සිරදඬුවමක් වගේ කරුණක් උදෙසා මෙවැනි වංචනික කූට ක්‍රියාවක් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ නඩු 8ක් තියෙන තැනැත්තෙකුට.
අද තිබුණු නඩුව 55යි 624 කියන අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ නඩුව. එම නඩුවේදී පැමිණිල්ලේ අදාළ ලේඛන සම්බන්ධ ගැටලුවක් නිසා දින ලබා ගැනීමක් කරා. එම නඩුව 2026 ජනවාරි මාස දක්වා කල්යමක් සිද්ධ වුණා. ඒ නඩුවට අපි පෙනී සිටියා. අපි ඒ වෙනුවෙන් පෙනී සිටියා. විභාගයට සූදානම් අපි පෙනී සිටියා. පෙනී සිටියා. තිලකරත්න විත්තිකරු මෙම නඩුවට අද දින අධිකරණයේ පෙනී සිට විභාගයට සූදානමින් පැමිණ සිටියා.